හරි කට් වුණා. ඇහෙනව නේද? හරි යට ලියන්න මේ මං කිව්වේ මොකද? අම්ල ඒක භාෂ්මික දුබල අම්ලයක් හා භස්මය ඒක ආම්ලික දුබල භස්මයක් විය යුතුයි. භස්මය ඒක ආම්ලික දුබල භස්මයක් විය යුතුයි. ඒක ආම්ලික දුබල භස්මයක් විය යුතුයි. උදාහරණ කියලා දාන්න CH3COOH. හරි ඒක ආම්ලයට උදාහරණයක්. භස්මයට නිකන් අපි ගමු NH3. NH වලට එක හයිඩ්‍රජන් එකයි ගන්න බලමු. දෙවෙනි එක දාලා ලියන්න දෙවෙනි අවශ්‍යතාවය පොදු ආයනයක් පවතින විට තනුකකරණ නියමය වළංගු නොවේ. පොදු ආයනයක් පවතින විට තනුකකරණ නියමය වළංගු නොවේ. හරි මේකට අදාළ ගානක් අපි හදමු. ඊළඟ මාතෘකාවක් දාලා ඉවරලා ඒකත් කරලා ඉවරලා. හරිද? දුබල භස්ම ද්‍රාවණයක pH සෙවීම කියලා ඊළඟ මාතෘකාව දාගන්න. දුබල භස්ම ද්‍රාවණයක pH සෙවීම මේක වගේම තමයි ඒකයි. දුබල භස්ම ද්‍රාවණයක pH සෙවීම. හරි මේ වගේ භස්මයක් තියෙනවා කියලා හිතන්න. ඒක භාෂ්මික, ඒක ආම්ලික, මේ භස්මයක් තියෙනවා. හරිද? මේ භස්මය විසින් ජලයෙන් H+ ලබා ගන්නවා. ජලයෙන් H+ ලබාගෙන මෙතනින් B ඩෑෂ් කියලා මෙයාගේ ලවණය හදනවා. H+ ලබා ගත්තාම හැදෙන ලවණය. මෙතනින් OH- නිදහස් කරනවා. හරිද? ඔක තමයි ප්‍රතික්‍රියාව. B ඩෑෂ් කියලා කියන හරියට නිකන් අර කලින් එකේ අර A- දැම්මේ කලින් එකේ. අන්න ඒ වගේ සීන් එක තමයි B මේ B ඩෑෂ් කියලා දාලා තින්නේ. එයාගේ ලවණය. දැන් මෙතන ගත්තොත් NH3 ගත්තොත් එහෙම ඇමෝනියයි ජලය ප්‍රතික්‍රියා කරාම මෙතනින් H+ එකක් ගත්තාම NH4+ වෙනකොට තමයි මේ B ඩෑෂ් කියලා දාලා තින්නේ. හරිද? හරි. ආරම්භක සාන්ද්‍රණය. අපි හිතමු C කිය. සමුද්‍ර සාන්ද්‍රණය. හරි අපි හිතමු ඇල්ෆා ප්‍රමාණය වැය වෙනවා කියලා. එතන ඉතුරු වෙන ප්‍රමාණය ගන්න පුළුවන් C ඍණ C ඇල්ෆා. ඒ කියන්නේ C එක ඍණ ඇල්ෆා ඉස්සෙල් එකම තමයි. ඉතින් මෙතන හැදෙන ප්‍රමාණය C ඇල්ෆා වතාවක් C ඇල්ෆා කියලා දාන්න පුළුවන්. ඔයත් නේ
ඊළඟට මට KA ලියන්න පුළුවන් මේකට. KA නෙමෙයි KB. KB අර ඉස්සල්ලා වගේම මේකට KB ලියන්න පුළුවන්. අර ඉස්සල්ලා වගේ මම නිකන් අර සමතුලිතතාවනියතයක් ලියලා ඒකෙන් KB ගන්නවා. එහෙම ලියන්නේ නැහැ. නිකම්ම KB ලියනවා. KB කියලා කියන්නේ මෙයා විදිහම මෙයාගේ සාන්ද්‍රණය වතාවක් මෙයාගේ සාන්ද්‍රණය බෙදීම මෙයාගේ සාන්ද්‍රණය. KA වගේම තමයි ඈ. හරි KB ලිව්වා. ඉතින් මට KB වලට මේක ආදේශ කරන්න පුළුවන්. KB සමානයි C ඇල්ෆා වතාවක් C ඇල්ෆා බෙදෙනවා C එක ඍණ ඇල්ෆා. ඉතින් මෙතන ලියන්න පුළුවන් ඇල්ෆා ඉතා කුඩායි 1 නිසා sorry එක ඍණ ඇල්ෆා ආසන්නව සමානයි එකයි කියලා ලියන්න පුළුවන්. ඉතින් C ට විතර C කැපිලා තියෙන්නේ. ඒ වගේම මට KB ලියන්න පුළුවන් KB සමානයි C ඇල්ෆා වල වර්ගය කියලා. ඊට පස්සේ මට මෙතනත් මට ඇල්ෆා ලියන්න පුළුවන් ඇල්ෆා සමානයි AB බෙදීම C වල වර්ග මූලය කියලා ලියන්න පුළුවන්. ඒ වගේ මෙතන OH මයිනස් සාන්ද්‍රණයක් හොයනවා නම් හොයන්න පුළුවන් මේම කොහොමද ගන්නේ? C ඇල්ෆානේ. C ඇල්ෆා කියලා කියන්නේ C කියන්නේ දන්නවා මොකද්ද කියලා සාන්ද්‍රණය ඒක දන්නවනේ. ඇල්ෆා දාන්න පුළුවන් මේක AB බෙදීම C. ඉස්සෙල්ලා වගේ මෙතන C වර්ගමූලය වැඩි කරලා දැම්මොත් මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා මට OH මයිනස් සාන්ද්‍රණය ලියන්න පුළුවන් මෙහෙම OH මයිනස් සාන්ද්‍රණය AB වතාවක් C වල වර්ගමූලය කියලා. ගොඩකින් ඔව් KB වතාවක් C කියලා ලියන්න පුළුවන්. මෙතනින් මට POH හොයන්න පුළුවන් POH ලොග් 10 පාදයට AB C වල භාග වෙනින් බලය. ඉස්සලා අපි H හොයන විදිහත් අපි ලියුවා. දැන් මෙතන POH හොයලා ලිවර්ගම තමයි. දැන් මේකෙත් එහෙමයි KB වැඩි වෙන්න. ඒ කියන්නේ KB වැඩියම් භස්ම ප්‍රබලතාවයෙන් වැඩි. KB කියලා කියන්නේ භස්මයක විකරණ නියතය. භස්මයේ විකරණ නියතයට තමයි KB කියලා කියන්නේ. එතකොට හරිද? ඒ වගේම උෂ්ණත්වය නියතයි නම් මේක නියතයි. හරි ඉතින් ඔය ඔච්චර තමයි ඔක කියන්න තියෙන්නේ. පොඩ්ඩක් ලියගෙන මේව. B නම් ඒක ආම්ලික දුබල භස්මයක B නම් ඒක භාෂ්මික ඒක ආම්ලික භස්ම වල තියෙන ආම්ලිකතාවය. B නම් ඒක ආම්ලික දුබල භස්මයක විඝටනය සලකමු. දුබල භස්මයක විඝටනය සලකමු. හරි. සලකමු කියලා දාලා මේ ටික ලියලා අතෙන්ට යනකම් ලියා ගන්න.
හරි ලියන් ඉවරයි නම් යට ලියන්න මේම අර ඉස්සෙල්ලා වගේම ලියන්න තියෙන්නේ. KB දුබල භාෂ්මයේ විඝටන නියතය නම් වේ. නැත්නම් දුබල කියන්න ඕනේ. KB භාෂ්මයේ විඝටන නියතය නම් වේ. KB භාෂ්මයේ විඝටන නියතය නම් වේ. ඊට පස්සේ උෂ්ණත්වයේ නියත විට KB නියතය. ඒ කියන්නේ උඩ මොකක් හරි අම්ලයක් මොකක් හරි භාෂ්මයක් ගත්තොත් උෂ්ණත්වයේ නියතයි නම් KB නියතයි. උෂ්ණත්වයේ නියත විට KB නියතය. ඉහත ඉහත නෙමෙයි ඉහළ KB ඇති භස්ම ඉහළ KB අගයක් ඇති භස්ම ප්‍රබල භස්ම වෙයි. හරි. එතන ඒ තියරිය ඉවරයි එතකොට හරිද? දැන් ගණන් දෙයක් හදාන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සෙල්සියස් අංශක 25 දී 25 දී සාන්ද්‍රණය 0.02 m වන සාන්ද්‍රණය 0.02 m වන සාන්ද්‍රණය 0.02 m වන CH3 COOH ද්‍රාවණයක pH හොයන්න. CH3 COOH ද්‍රාවණයක pH හොයන්න. හරි. පරණක් අස ලියා ගන්න. මෙහි Ka සමානයි. මෙහි Ka සමානයි. එකයි දශම 8 වැඩි කිරීම 10 ඍණ 5යි. එකයි දශම 8 වැඩි කිරීම 10 ඍණ 5යි. ඝන ඩෙසිමීටරයට මවුල්. හරි. දැන් ඔයා කරන්න ඕනේ හරනම් මේ ගාන හදනකොට ඉස්සරෝම මෙයාගේ සමීකරණ ලියනවා. මොකක්ද සමීකරණය? CH3COOH equals ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ භාගිකව තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මේ H+ එක මෙයා ගන්නවා. ඒතකොට H2+ හදනවා. ඊටමතරව CH3COO minus හැදෙනවා. ඔක ලියනවා. ඕක ලියලා මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C කියලා මම ගන්නවා. දැන් මේක සංකේත වලින් ඉස්සරහම හදන්නේ ලේසි. ඊට පස්සේ සමතුලිත සාන්ද්‍රණය මොකද්ද? C වතාවක් 1 ඍණ ඇල්ෆා ප්‍රමාණයක් තමයි වැය වෙනවා කියලා හිතන්නේ අපි. C 1 ඍණ ඇල්ෆා. හරිද? ඒතර මෙතන හැදෙන ප්‍රමාණය C ඇල්ෆා වතාවක් C
ඇල්ෆා වතාවක් නේ C ඇල්ෆා. හරිද? ඉතින් මට මේකට Ka ප්‍රකාශනය ලියන්න පුළුවන්. Ka සමානයි H3O plus සාන්ද්‍රණය CH3 CW minus සාන්ද්‍රණය බෙදනවා CH3 COOH equals මේ සාන්ද්‍රණය. හරිද? ඉතින් මම Ka සමානයි කියලා දාලා C ඇල්ෆා වතාවක් C ඇල්ෆා බෙදනවා C එක ඍණ ඇල්ෆා. මේ ඔක්කොම ලියන්න ඕනේ එක්සෑම් එකේ ලියනකොට. හරිද? මේ ඔක්කොම ලියනකොට මේ මට තමයි ලකුණු හම්බෙන්නේ. ගානට මේ ලකුණු හම්බෙන්නේ මේ හැම ලියනකොට තමයි ලකුණු හම්බෙන්නේ. ඊට පස්සේ C ට C කපන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අර මේක කතාව අනිවාර්යෙන් ලියන්න ඕනේ. උපකල්පනේ ලියන්න ඕනේ. මොකද්ද? ඇල්ෆා ඉතා කුඩා නිසා එකට වඩා එක ඍණ ඇල්ෆා ආසන්නව සමානයි එකයි කියලා ලියන එක ලියන්න ඕන නිසා. හරිද? ලියුවේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. නිකම්ම හදාන් ගියොත් ලකුණු දෙන්නේ නැහැ. ඊට පස්සේ මට k සමානයි කියලා දාලා c ඇල්ෆා වල වර්ගය කියලා ලියන්න පුළුවන්. මට මෙතනින් ඇල්ෆා හොයාගන්න පුළුවන් නේද? ඇල්ෆා සමානයි ka බෙදීම c වල වර්ගමූලය කියලා ගන්න පුළුවන් මට. ka බෙදීම c වල වර්ගමූලය. ඊට පස්සේ මම මෙතනින් හදාගෙන යනවා. හරි. මෙතනින් හදනවා ඈ. උතරින් එහාට එක. ඊට පස්සේ මට H2O+ දැන් මේ pH නේ හොයන්න තියෙන්නේ. H2O+ සාන්ද්‍රණය හොයනවා. C ඇල්ෆා කියලා කියන්නේ C වතාවක් Ka බෙදීම C වල වර්ගමූලය. ඒක අපි දන්නවා. C Ka වතාවක් C වල වර්ගමූලය කියලා. හරි මේක තමයි H2O+ සාන්ද්‍රණය කියලා කියන්නේ. ඉතින් දැන් වර්ගමූලය අපිට වෙනම ගන්නත් පුළුවන්. ඔය වැඩි කරලා සාමාන්‍ය වර්ගමූලය වෙනම ගන්නත් පුළුවන්. නැත්නම් ලඝු ගණක වලින්ම හදන්නත් පුළුවන්. දැන් මම මේක නිකන් එකපාර දැන් ආදේශ කරලා බලමු. Ka වතාවක් C නේ. හරි H3O+ සාන්ද්‍රණය මම හොයා ගන්නවා. Ka වල ආවේ 1.8 වැඩි කිරීම 10 ඍණ 5යි නේ. උනේ 10 ඍණ 5යි. ඊට පස්සේ සාන්ද්‍රණය දීලා තියෙනවා ආරම්භක සාන්ද්‍රණය C වල 2 වැඩි කිරීම 10 ඍණ 2යි නේ. 0.02යි. 2 වැඩි කිරීම 10 ඍණ 2යි. මෙයාගේ වර්ගමූලය. ඉතින් මට 1.8 ඒවා දෙකක් කීයද? 3.6යි නේද? 3.6යි 10 ඍණ 5යි 10 ඍණ 17යි සුළු වුණාම මොකක්ද දෙන්නේ? 10 ඍණ 10 ඍණ 5යි 10 ඍණ 2යි සුළු වුණාම එන්නේ 10 ඍණ 7. මවුල් වර්ගය pm ඍණ 6ක් එන්නේ. මෙයාගේ වර්ගමූලය. ඒ 3.6 වෙනුවට දැන් මම කරනවා 36 කියලා. හරිද? මොකක්ද 36 ගුණ කිරීම 10 ඍණ 8ක්. මෙයාගේ වර්ගමූලය. දැන් අපි දන්නවා 36 වර්ගමූලය කීයද 6යි. නේද? 36 වර්ගමූලය 6යි. 10 ඍණ 8 වර්ගමූලය 10 ඍණ 4යි. මෙන්න මෙච්චර ප්‍රමාණයක් සාන්ද්‍රණය අපිට එනවා. මේ සාන්ද්‍රණයෙන් අපිට pH අගය ගන්න පුළුවන් නේද? පුළුවන්. මේ සාන්ද්‍රණයෙන් pH අගය හොයන්න පුළුවන්. කොහොමද ඉතින් ඔගේ pH අගය හොයන්නේ? හරි. මන්ට ලියා ගන්න බලන්න. H2O+ සාන්ද්‍රණය හොයලා ඊට පස්සේ එතනින් එහාට pH අගය ගන්න ලේසි. උත්තරේ එන්නේ 3.0 ගන්න.
හරි මම ඉවරනේ හරි ඒ ප්‍රශ්නේ එතනින් හරිය කරන්න පුළුවන් හතර අඩු කිරීම ලොක් මේ හයක් නෙන්නේ ඒක උත්තරේ ගන්න පුළුවන් ඈ හරි ඊළඟට තව ප්‍රශ්න ලියා ගන්න මේවට යන්න සාන්ද්‍රණයේ 0.02ක් m වන සාන්ද්‍රණය 0.02ක් m වන NH3 ද්‍රාවණයක pH සොයන්න NH3 ද්‍රාවණයක pH සොයන්න ඇමෝනියා ද්‍රාවණයක pH සොයන්න වර්ණක් වශයෙන් ලියා ගන්න එහි KB සමානයි එහි KB සමානයි KB සමානයි 1.8යි 2 වැඩි කිරීම 10 ඍණ 5යි ඝන ඩෙසිමීටරයට මවුල් 1.8යි 2 වැඩි කිරීම 10 ඍණ 5යි ඝන ඩෙසිමීටරයට මවුල් හරි ඊළඟ ඒකරම ලියන්න මේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙම ලියන්න එම උෂ්ණත්වයේදීම
pH අගය 11.2 වන විට pH අගය 11.2 වන pH අගය 11.2 වන NH3 ද්‍රාවණයක සාන්ද්‍රණය ගණනය කරන්න. NH3 ද්‍රාවණයක සාන්ද්‍රණය ගණනය කරන්න. හරි. ඒ ප්‍රශ්නේ කරන විදිහ බලන්න. දැන් මේ ඔප්පු කිරීම සීන් එක මම දැන් වැඩි මෙතන ලියන්නේ නැතුව එකපාර දැන් අර වැඩි කොට දාන්න නේ. ඒ කලින් එකපාර ඔප්පු කරන්න දැන් මෙතනත් ඔප්පු කරන්න. සෑම එක කරනකොට හැබැයි මේ ඔප්පු කරලා කරන්න ඕන. සලකමු හම්බෙන්නේ. හරි. ප්‍රතික්‍රියාව නම් මේක. මොකද වෙන්නේ? ජලයෙන් H+ එකක් මෙයා ගන්නවා. NH4+ equals OH- දෙනවා. හරිද? ඔක තමයි ප්‍රතික්‍රියාව නම්. ඉතින් අර කලින් අපි ඔප්පු කරගත්ත එකක් තියෙනවනේ. KB වලට KB සමානයි කියලා ඇවිල්ලා තියෙනවා. C ඇල්ෆා වල වර්ගය. කලින් හොයාගත්ත එකක් තියෙනවා ඈ. C ඇල්ෆා වල වර්ගය එනවා. ඉතින් මට මෙතනින් ඇල්ෆා උත්තර ගන්න පුළුවන් KB බෙදීම C වල වර්ගමූලය. ඉතින් මට මෙතනින් OH minus අපිට දකින්න මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C නම් මෙතන C එක ඍණ ඇල්ෆානේ. එහෙනම් මෙතන හැදෙන ප්‍රමාණය C ඇල්ෆා වතාවක් C ඇල්ෆා OH minus සාන්ද්‍රණය කියලා මට ගන්න පුළුවන් C ඇල්ෆා කියලා. ඒ අනුව C ඇල්ෆා වලින් අවසානයේදී අපිට හදා ගන්න පුළුවන් KB වතාවක් C වල වර්ගමූලය කියලා. OH minus කියලා කියන්නේ. KB වතාවක් C වල වර්ගමූලය. කොහොම හදා ගන්න පුළුවන් නේ? මේ මෙයාව පාවිච්චි කරලා හදලා දෙන්න. හරි. ඉතින් දැන් මම මේකට ආදේශ කරලා බලනවා. OH minus සාන්ද්‍රණය සමානයි KB අගය කීයද මේකේ 1.82 ගුණ කිරීම. මෙයාගේ සාන්ද්‍රණය කීයද? අර ආගේමනේ. 2 වැඩි කිරීම 10 2යි. කොහොම එනවා? ඉතින් මේකත් අර මට ඉස්සෙල්ලා වගේම කරන්න පුළුවන්. පොඩක් ඉන්න මේකේ 1.82 ගුණ කිරීම 10 ඍණ 5යි. හරි. ඉස්සෙල්ලා වගේම කරාම මේ 1.82 2 අයින් කරනවා මම 2 ගැන අමතක කරාම අරගමනේ ඉන්නේ. ඉතින් උත්තරේ එනවා 10 වැඩි කිරීම 10 ඍණ 4යි. කොහොමයක් එනවා. ඉතින් මේකෙන් මට OH හොයලා පස්සේ pH වගේ හොයන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඒක ඈල කරන්නේ එහෙමයි. හරිද? ඊට පස්සේ pH අගය මේ දැන් ඊළඟ කොටස කරන්නම් මෙහෙම ඈ. මේ පැත්තෙන් කරන්නම්. ඊළඟ කොටස තියෙන්නේ pH අගය 11.11 කීයද? 2.3යි. 2.3 වන අවස්ථාවේ OH minus සාන්ද්‍රණය නෙමෙයි අහන්නේ ඇමෝනියා සාන්ද්‍රණය C තමයි අහන්නේ. හරිද? හා. කොහොමද ඒක කරන්නේ අපි? දැන් pH එක 11.23 නම් මට හොයන්න පුළුවන් H2O+ සාන්ද්‍රණය කොහොමද හොයන්නේ? ඔයාලා මතකද නැහැ pH H2O+ සාන්ද්‍රණයක් pH
අගය කරන විදිය මතකයි. ඒ වගේම pH අගයක් HU+ සාන්ද්‍රණයක් කරන විදිය තමයි මම මේ කරන්න යන්නේ. 11.2 3 කියන එක හැදෙන්නේ 12 අඩු කිරීම 0.0 කීයෙන්ද? 2.3ක් නා 7යි මෙයා 9 කරන්න 7ක් එකතු කරන්න මෙයා 10 කරන්න 7ක් එකතු කරන්න ඕනේ. කොහොමනේ? ඕම තමයි pH එකේ ඉන්නේ. ඉතින් මේ 12 කියන එකේ ඉන්නේ 12 කියන්නේ තමයි 10 රින 12 වෙනි බලය කියන එක. මේ 0.77 තියෙන මේ 77 තියෙන තැන හොයාගෙන ඇන්ටි ලොග් ගන්න ඕන. ප්‍රතිලොග් ගන්න එක ගන්නවා. මට ඒක බලලා කියන්න ඉක්මන. 77 ප්‍රතිලොග් ගන්න එක බලලා කියන්නේ. ඒ කියන්නේ 77 තියෙන තැන. 77 කියලා එකක් නෑ. 7000 ගණන්නේ තියෙන්නේ. සංඛ්‍යා හතරක් තියෙනනේ. ඒතර 77යි 77000ට 77000 නෙමෙයි මේ 7700ට කිට්ටු එකක් තමයි බලන්න ඕන. කොහෙද බලලා දාන්න? අ 5.984යි තමයි උත්තරේ නේ. මෙතන පොඩි අවුලක් තියෙනවා. HU+ සාන්ද්‍රණය හොයන එකේ පොඩි අවුලක් තියෙනවා. මට OH- සාන්ද්‍රණය හොයාගන්න තරම් ලේසිනේ. ඒ නිසා මේ HU+ හොයන්න නැතුව වැඩක් නැහැ නේ. මම මෙතන POH වලින් නම් POH සමානයි 14 මෙහා අඩු ගන්න ඕන. ඒක ඉස්සෙල් මේ ඒක හොයලෙමු. එතකොට ලේසි. OH- හොයාගත්තා නම් අර හොයා 14න් 11 ගාණක් අඩු කරන්න තියෙන්නේ. 14න් 11ක් අඩු කරොත් නම් උත්තරේ 3ක් එනවා. එහෙමනේ. 14 11ක් අඩු කරොත් 3යි. හැබැයි 11 දශම ගාණක් අඩු කරොත් උත්තරේ 2යි ගාණක් එන්නේ. 2යි දශම මෙයා 9 කරන්න 7ක් එකතු කරන්න ඕනේ. මෙයා 9 කරන්න 10 කරන්න 7ක් එකතු කරන්න 2.77. උත්තරේ ඉන්නේ OH. දැන් OH- සාන්ද්‍රණය තමයි හොයාගන්න ඕන. OH- සාන්ද්‍රණය හොයාගද්දී දෙක තියෙනවා නම් 2.77 නේ තියෙන්නේ 2.77. ආ 2.77 හැදෙන්නේ කොහොමද? 3 අඩු කිරීම 0.2යි 3 නේද? 3 අඩු කිරීම 0.2යි 3. ඉතින් 3 කියලා කියන්නේ 10 රින 3ක්. 10 රින 3ක්. 0.2යි 3 කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න නම් මෙයාගේ ඇන්ටිලොග් ගන්න ඕනේ. කියන්නේ 2300ට ආසන්න අගය බලලා ඒකේ ඇන්ටිලොග් එක කියන්න. 2000 ගන්න බලන්න ඕනේ. අරක නෙමෙයි.
2300 2300 කියන එක කොයි හරි තියෙන. ඒක බලන්න ඉක්මනට. ලබනක පොතෙන් 2300 තාසන්නගේ කොහෙද තියෙන කියලා බලලා ඒක තමයි කියන්න තියෙන්නේ. එකයිසම 6.98 නේ. හරි. එකයිසම 6.98 ගුණ කිරීම 10 3ක් තමයි OH මයිනස් සාන්ද්‍රණය එන්නේ. හරි. ඉතින් අපි දන්නවා මේ KB පොඩක් OH මයිනස් සාන්ද්‍රණය කියලා කියන්නේ KB වතාවක් C වල වර්ගමූලය. හරිද? සමාන වෙනවා KB වතාවක් C වල වර්ගමූලයට. හරිද? ඉතින් මට මේ C නේ ගන්න ඕනේ. C ගන්න නම් මට මොකද කරන්න වෙන්නේ? මෙයා වර්ග කරන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? OH මයිනස් සාන්ද්‍රණයේ වර්ගය බෙදනවා. මේ පැත්තේ KB පල්ලෙහාට එනවා. KB වලින්. එතකොට අපිට සාන්ද්‍රණය එනවා. එතකොට C ගන්න පුළුවන්. OH මයිනස් සාන්ද්‍රණය කියලා කියන 1.698 ගුණ කිරීම 10 ඍණ 3යි මවුල් DM ඍණ 3 වර්ගය එයා බෙදනවා KB වලින්. KB කීයද මේ? දැන් මේ NH3 වලනේ ගත්තේ. KB කීයද? 1.8 ගුණ කිරීම 10 ඍණ 5යි. හරි මෙතන උත්තරයක් එනවා. ඒක සුළු කරලා ගන්න දී. හරිනේ. ඒක තමයි ගණන් හදන්නේ. ඔන්න දුබල භස්මයක pH සෙවීම සහ දුබල අම්ලයක pH සෙවීම කතා කරලා ඉවරයි ඈ. මේ සුළු කිරීම ටික ඉතුරු ටික කරගන්න නෑ. දැන් මෙතන OH මයිනස් හොයාගත්තා. හොයන්න කියලා තියෙන්නේ pH නේ. pH හොයන්න පුළුවන්. අතන සාන්ද්‍රණය සුළු කරලා ගන්න. වෙලා යනනේ.
අර ලියාගෙන ඉවරයි නේද? මාතෘකාව දාගන්න අලුත් මාතෘකාවක් හතරවෙනි එක pH හොයනේ වගේ හතරවෙනි මාතෘකාව. දැන් පළවෙනි කතා කරේ ප්‍රබල අම්ල භෂ්ම වල pH සෙවීම. දෙවෙනිට කතා කරා දුබල අම්ල වල pH සෙවීම. තුන්වෙනිට කතා කරා දුබල භෂ්ම වල pH සෙවීම. හතරවෙනිට කතා කරනවා දුබල අම්ලයක් හා ප්‍රබල අම්ලයක් අඩංගු මිශ්‍රණයක pH අගය සෙවීම. එයාක දුබල අම්ලයක් හා ප්‍රබල අම්ලයක් අඩංගු මිශ්‍රණයක pH අගය සෙවීම. දුබල අම්ලයක් හා ප්‍රබල අම්ලයක් අඩංගු මිශ්‍රණයක pH සෙවීම. හරි දුබල අම්ලයකුයි ප්‍රබල අම්ලයකුයි ඉන්නවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන පොඩි විශේෂයක් තියෙනවා. දැන් දුබල අම්ලයයි ප්‍රබල අම්ලයයි දෙන්නෙක් ඉන්නකොට අනිවාර්යෙන් ප්‍රබල අම්ලය ජයග්‍රහණය කරන්න එපා නේ. ඇත්තටම මෙතනදී වෙන්නේ එහෙම සීන් එකක් තමයි. ඒ කියන්නේ දුබල අම්ලයයි ප්‍රබල අම්ලයයි දුබල අම්ලය ගණන් ගන්න නෑ වගේ සීන් එකක් තමයි වෙන්නේ. හැබැයි එහෙම ගණන් ගන්න නෑ කියන එක ඇත්තද කියලා බලන්න අපි ගණනය කිරීමක් කරලා බලන්න ඕනේ. බලමුකෝ. ප්‍රශ්න ලියා ගන්න. සෙල්සියස් අංශක 25 දී සෙල්සියස් අංශක 25 දී ඇසිටික් අම්ලයේ විකටන නියතය ඇසිටික් අම්ලයේ විකටන නියතය ගන් ඩෙසිමීටරයට මවුල් 1.8.2 වැඩි කිරීම 10 ඍණ 5ක් වේ. 1.8.2 වැඩි කිරීම 10 ඍණ 5යි ගන් ඩෙසිමීටරයට මවුල් වේ. වේ ඊට පස්සේ ඒකට ලියන්න එම උෂ්ණත්වයේදී එම උෂ්ණත්වයේදී එම උෂ්ණත්වයේදී ඇසිටික් අම්ලය නැත්නම් සාන්ද්‍රණය 0.02 වන ඇසිටික් අම්ලය හා සාන්ද්‍රණය 0.02 වන ඇසිටික් අම්ලය හා සාන්ද්‍රණය 0.02 වන ඇසිටික් අම්ලය හා සාන්ද්‍රණය 0.01 වන HCl අම්ල මිශ්‍රණයක
HCl අම්ල මිශ්‍රණයක pH හොයන්න. pH හොයන්න. හරි බලන්න. හරි HCl ඉන්නවා. HCl ඉන්නවා. මෙයා ජලයත් එක්ක මේ ප්‍රතික්‍රියා කරනවා. සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරනවා. හදන්නේ මොනවද? H2O+ එක්වස් හදනවා. ඊට අමතරව Cl- එක්වස් හදනවා. හරිද? HCl වල ආරම්භක සාන්ද්‍රණය කීයද කියලා තියෙන්නේ 0.01යි. 0.01යි. හරිද? ඉතින් මෙයා සම්පූර්ණයෙන්ම වැය වෙලා HCl+ නිර්මාණය කරනවා. 0.01ක් නිර්මාණය කරනවා. හරිද? ඊළඟට තව අම්ලයක් ඉන්නවා ඇසිටික් අම්ලය. මෙයත් ජලයත් එක්ක මේ ප්‍රතික්‍රියා කරනවා. නමුත් එයා භාගිකව ප්‍රතික්‍රියා කරන්නේ භාගික ප්‍රතික්‍රියා කරලා මේ විදිහට HCl+ හදනවා. CH3COO- එක්වසුත් හදනවා. හරිද? එමෙ හැදුවට දැන් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය අපි හිතමුකෝ හිතන්න දෙයක් නැහැ දීලා තියෙනවානේ 0.02යිනේ ආරම්භක සාන්ද්‍රණය. නමුත් මෙයාගෙන් වැයෙන ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක්. අපි හිතමු x ප්‍රමාණයක් වැයෙනවා කියලා. ඉස්සෙල්ලා අපි ඇල්ෆා කියලා දැම්මේ විඝටනය වෙන ප්‍රමාණය. ඒක භාගයක්. නමුත් x කියලා කියන්නේ කෙලින්ම ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. ප්‍රතික්‍රියා කරලා ඉවර වුණාට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 0.02කින් x ප්‍රමාණයක් අඩු කරලා. ඉතින් x ප්‍රමාණයක් මෙතන ප්‍රතික්‍රියා කරද්දී මෙතන x ප්‍රමාණයක් හැදෙනවා. හරිද? නමුත් අපි මේක ලියන එක වැරදි. x HCO+ වලට x දාලා ලියන එක වැරදි. ඇයි ඒ වැරදි? සාමාන්‍යයෙන් දැන් ද්‍රාවණයේ මේ x වලට අමතරව මෙන්න මෙයක් තියෙනවා. 0.01 කියන එකක් තියෙනවා. ඒ නිසා x දාන 0.01 කියලා ලියන්න වෙනවා HCO+ වලට. ඒතර මෙතනත් මම මේක ලියන එක වැරදි. 0.01 දාන x කියලා ලියන්න වෙනවා. මෙයා දෙන්නගෙන්ම ලැබෙන HCO+ ප්‍රමාණය ලියන්න ඕනේ දෙකටම. හරි. දැන් මම මේ සමීකරණ දාලා Ka ලියනවා. Ka සමානයි HCO+ එක්වස් වල සාන්ද්‍රණය ඊට පස්සේ CH3COO- එක්වස් වල සාන්ද්‍රණය බෙදීම ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය. ඉතින් මම මේක ආදේශ කරනවා මේකට. Ka සමානයි HCO+ සාන්ද්‍රණයට ගන්න පුළුවන් අපිට x ධන 0.01. හරිද? ඊට පස්සේ CH3COO- වලට නම් x. එක බෙදනවා CH3COOH වල සාන්ද්‍රණය වෙන්නේ 0.02යි අඩු කිරීම x ප්‍රමාණයක්. හරි. ඔහොම ලියන්න පුළුවන්. හරිද? දැන් මෙතන අපිට උපකල්පන කරන්න පුළුවන් දෙකක් තියෙනවා. x ඉතා කුඩායි 0.01 සහ x ඉතා කුඩායි 0.02 නිසා. හරිද? නිසා. හරිද? x sorry. ඔව් x ධන 0.01 ආසන්නව සමානයි 0.01 කියලා ගන්න පුළුවන්. සහ ඒ වගේම 0.02 ඍණ x ආසන්නව සමානයි 0.02 කියලා ගන්නත් පුළුවන්. x අඩු කරාට දැනෙන්නේ නැහැ, x එකතු කරාට දැනෙන්නේ නැහැ. හරි. එහෙම ගත්තාම මට k ලියන්න පුළුවන්. k සමානයි x අයින් කරලා ලියුවාම 0.01යි මෙතන x එක තියෙනවනේ. ඒක අයින් කරේ නෑ. බෙදීම මෙතන 0.02යි කියලා ලියන්න පුළුවන්. හරිද? කොහොම ලියාගෙන ගියාම KA වලට අපිට ආදේශ කරන්නත් පුළුවන් නේද?
මෙතනින් එහාට ගමන් මෙතනින් හදනවා k වලට අපි දැන් ආදර්ශ ගන්න පුළුවන් 1.8 වැඩි කිරීම 10 ඍණ 5යි කරන්ට් ස්මීටරේට මවුල් 0.1 0.01යි 0.02යි සුළු වුණාම එන්නේ x බෙදීම දෙකක්. යට දෙකක් ඉතුරු වෙනවා. x බෙදීම දෙකක් කියනවා. ඒ අනුව මට x හොයාගන්න පුළුවන්. x සමානයි 1.8යි 2 වැඩි කිරීම දෙකක් කියලා කියන උත්තරේ මොකද්ද? මෙහා දෙකෙන් වැඩුණාම 0.2 4යි, අර 2 16යි, 3.6යි 4 වැඩි කිරීම 10 ඍණ 5ක අගයක් කියලා මට ගන්න පුළුවන් නේද? ඕම ගන්න පුළුවන් නේ. හරි. ඉතින් මම ඊළඟට කියනවා දැන් HCl+ සාන්ද්‍රණය අපි දැන් මෙතන ප්‍රකාශ කරන්න වෙනවා pH එක හොයනකොට. HCl+ සාන්ද්‍රණය. HCl+ සාන්ද්‍රණය කියලා කියන්නේ x ධන 0.01. මේකනේ HCl+ සාන්ද්‍රණය කියලා කියන්නේ. දැන් ඇත්තම කතාව තමයි x කියලා කියන්නේ 3.64 වැඩි කිරීම 10 ඍණ 5. ආයෙත් මම ලියන්නම්කෝ 3.64 වැඩි කිරීම 10 ඍණ 5 ධන 0.01යි කරන්ට් ස්මීටරේට මවුල්. ඔය දෙකම ලිව්වා. හැබැයි මේක ආසන්න HCl+ සාන්ද්‍රණය ආසන්නව සමානයි කියලා අපිට ගන්න පුළුවන්. මොකටද දන්නවද මේ? දැන් 0.01යි 3.64 වැඩි කිරීම 10 ඍණ 5යි එකතු කරා කියලා දැනෙන්නේ. දැන් මේකට මේක එකතු කරාට නිකන් පොඩි අගයක් විදිහට තමයි දැනෙන්නේ. මේක 10 ඍණ 5ක්නේ. ඒ නිසා මේක එකතු කරන්නේ නෑ වගේ. ඒ නිසා 0.01 කියන එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ x කියන එක ඉතා කුඩා නිසා. හරිද? ඒ අනුව මට මෙතනින් pH අගය ගන්න පුළුවන්. pH සමානයි 2යි කියලා. මොකද 1 වැඩි කිරීම 10 න් 2 pH අගය 2යි. ඒ අනුව මෙතනින් සලකන්න තියෙන දේ තමයි දුබල අම්ලයක් හා ප්‍රබල අම්ලයක් ඉන්නකොට දුබල අම්ලයේ විකට ඉතාම කුඩායි. x ඉතාම කුඩායි. x ඉතා කුඩා නිසා අපිට x නොසලකා හැරලා ප්‍රබල අම්ලය විතරක් පාවිච්චි කරලා pH හොයන්න හැකියාව තියෙනවා. නමුත් ඉතින් ඒක අර ගණන් හදනකොට එක්සෑම් එකේ කියලා තිබුණොත් මේක ඔප්පු කරලා පෙන්නලා ඉවර වෙලා pH අගය 2යි කියලා කියන්න ඕනේ. නිකම්ම pH අගය නිකන් හොයලා හරියන්නේ නැහැ. නැත ලකුණු හම්බෙන්නේ. හරි. ලියා ගන්න. එතනින් ලියාගෙන අතන ලියාගන්න. මේක ආසන්නව සමාන එක දෙකින් දාන්නේ.
හරි. ඔහොම තමයි ඉතින් දුබලාම්ලෙකුයි ප්‍රබලාම්ලෙකුයි එකට තියෙනකොට pH එක හොයන්නේ. ඇත්තටම ප්‍රබලාම්ලය තමයි එතනදී බලපාන්නේ ප්‍රධානියා වෙන්නේ. තේරෙනවනේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට තේරෙනවා. පොඩ්ඩක් ඒක ලියාගමු චුට් නෝට් එකක් දාගමු. අයියෝ. හරි මේව ලියන්න. දුබලාම්ලයක් හා ප්‍රබලාම්ලයක් එකට පවතින විට දුබලාම්ලය මගින් ලැබෙන H+ සාන්ද්‍රණය නොසලකා හරිය හැකි බව පෙන්වා දී දුබලාම්ලය මගින් ලැබෙන H+ සාන්ද්‍රණය නොසලකා හැරිය හැකි බව පෙන්වා දී නොසලකා හැරිය හැකි බව පෙන්වා දී නොසලකා හැරිය හැකි බව පෙන්වා දී ප්‍රබලාම්ලය මගින් pH අගය සෙවිය යුතුය. හරි. ඊළඟට තියෙන එකේම අනිත් එක මොකක්ද දුබල භාෂ්මයක් හා ප්‍රබල භාෂ්මයක් අඩංගු මිශ්‍රණයක pH සෙවීම. ඒක අරකම තමයි ලේසි. හරි. දුබල භාෂ්මයක් හා ප්‍රබල භාෂ්මයක් අඩංගු මිශ්‍රණයක pH සෙවීම. දුබල භාෂ්මයක් හා ප්‍රබල භාෂ්මයක් අඩංගු මිශ්‍රණයක pH සෙවීම. අර ඒකටත් ගානක් ලියා ගන්න. සෙල්සියස් අංශක 25 දී සෙල්සියස් අංශක 25 දී ඇමෝනියා වල විඝටන නියතය 1.8 වැඩි කිරීම 10 ඍණ 5 m වේ. 1.8 වැඩි කිරීම 10 ඍණ 5 m වේ. එහිදී 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 0.06 m NH3 හා 0.06 m NH3 හා 0.02 m බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු මිශ්‍රණයක pH අගය සොයන්න. pH අගය සොයන්න. දැන් මේක අරකම තමයිනේ. දැන් මේක ඔයාලට දැන් ආය අරකම වගේ තේරෙයි. බලන්න. හරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ ප්‍රබල භස්මයක්. ඒ නිසා බේරියම් 2+ අයන සහ 2 OH- අයනයක් ලබා දෙනවා.
දැන් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය අපි 0.02ක් m කියලානේ ගත්තේ. අර 0.02ක් m කියලා නේද? ඔව්. ඒ නිසා දැන් මෙයා සම්පූර්ණයෙන් වැය වෙලා මෙතනින් මේ වගේ දෙගුණයක් OH මයිනස් ලබා දෙන 0.04ක් m ප්‍රමාණය. හරිද? ඊළඟට දුබල වාෂ්මය වන ඇමෝනියා. ඇමෝනියා වල විකරණය. මෙයා ජලයත් එක්ක මේ විදිහට විකරණය වෙනවා. ජලයෙන් H+ එකක් ලබාගෙන NH4+ equals සහ OH minus equals හදනවා. ඇමෝනියා වල ආරම්භක සාන්ද්‍රණය දීලා තියෙනවා 0.06ක්. 6ක් දීලා තියෙනවා. මෙයාගේ x ප්‍රමාණයක් අපි වැය වෙනවා කියලා හිතමු. x ප්‍රමාණයක් වැය වුණොත් ඉතුරු වෙන ප්‍රමාණය 0.06 රින x ප්‍රමාණයක්. ඒ x ප්‍රමාණය මේ පැත්තට යනකොට හැදෙනවා. x ප්‍රමාණයක් මෙතනින් හැදෙනවා. හරිද? OH minus x ප්‍රමාණයක් හැදෙනවා. නමුත් ආරම්භයේදී OH minus 0.04ක් ඉන්න හින්දා මම මේකට එකතු කරනවා. ඉතින් මෙතනටත් මම x ප්‍රමාණයක් එකතු කරනවා OH minus සාන්ද්‍රණයට. ඊළඟට අපි මොකද කරන්නේ? Kb ලියනවා මේකට. Kb සමානයි NH4+ equals OH minus equals බෙදනවා NH3 equals sorry. හරි Kb සමානයි NH4+ වල conservation එක x ප්‍රමාණයක් OH minus conservation එක x ධන 0.07ක ප්‍රමාණයක්. හරිද? ඒක බෙදනවා ඇමෝනියා සාන්ද්‍රණයකදී 0.06 රින x ප්‍රමාණයක්. හරි. දැන් අපි අර උපකල්පනය ලියන්න ඕනි. x ඉතා කුඩායි 0.04 සහ x ඉතා කුඩායි 0.06 නිසා හරිද? 0.04 x ධන ආසන්නව සමානයි 0.04 සහ 0.06 රින x ආසන්නව සමානයි 0.06 වේ. එහෙම වුණාම මොකද වෙන්නේ? Kb සමානයි 0.0 දැන් මේ x අයින් කරනවා x ධන 0.04 කියලා කියන්නේ x 0.04 නේ. ඒක 0.04 වරක් x. ඒක බෙදනවා 0.06 රින x කියලා කියන්නේ 0.06. ඉතින් මම මේක මේ පැත්තෙන් කරනවා ඉස්සෙල්ලා වගේම KB සමානයි KB වලට අගයක් තියෙනවානේ දැන් ආදේශ ගන්න පුළුවන් 1.8යි 8යි 2 ගන්න 8 වැඩි කිරීම 10 රින 5යි මවුල් dm රින 3 සමානයි මේ අසුරුට මොකද එන්නේ 4 0.04ට 0.2 ඒවා 2යි මෙතන 0.06ට 0.2 ඒවා 3යි එතකොට මට එනවා 2යි x බෙදීම 3 කියලා නේ 2යි x බෙදීම 3 කියලා එනවා ඉතින් මම මොකද කරන්නේ මෙයා මෙහෙන් වැඩි කරලා දෙකෙන් බෙදනවා එතකොට මට x වලට අගයක් එනවා x සමානයි 2.7 වැඩි කිරීම 10 රින 5යි මෙච්චර ප්‍රමාණයක් එනවා මෙයා තුනෙන් වැඩි කරනවා මෙයා දෙකෙන් බෙදලා එතකොට 1.8 දෙකෙන් බෙදුනහම 0.9යි ඒක තුනෙන් කරනවාම 2.7යි හරි ඊට පස්සේ මම මෙතනින් OH minus conservation එක ගන්නවා OH minus conservation එකට ගන්න තියෙන්නේ x ධන 0.04යි x කියලා කියන්නේ 2.7 වැඩි කිරීම 10 රින 5 ධන 0.04යි ඉතින් ඒක ආසන්නව ගන්න පුළුවන් OH minus conservation එක ආසන්නව සමාන වෙනවා මෙයා උඩයි හිතා ඒ නිසා 0.04ට ඒ අනුව මට POH අගය ගන්න පුළුවන් මෙතනින් 4යි කියලා 4යි කියලා ගන්න පුළුවන් ඒතර pH අගය මට මෙතනින් ගන්න පුළුවන් 14න් 4 කරුණාම 10යි කියලා හරි
කොහොම තමයි ගන්න හදන්නේ ලේසි නේද? පොඩක් ඉන්න මෙතන මේ පොඩි අවුලක් තියෙනවා මේ අන්තිම විදි වෙලාවේ කරපු දේ අවුල් පොඩ්ඩක් ඈ. මෙතනට එන්නේ මේ 0.4 තමයි ඈ. pH ගේ 4 නෙවෙයි ඉන්නේ හැබැයි ඈ. pH ගේ 4 නෙවෙයි. pH ගේට එන්නේ 4 වැඩි කිරීම 10 වෙන දෙකක්. 4 වැඩි කිරීම 10 වෙන දෙකක් තියෙනවා. pH කට නෙවෙයි මේ OH මයිනස් වලට එන්නේ ඈ. ඒතර මෙතන pH ගේ හොයන්න ටිකක් කර මේ ලබ් ගණක පුත ඕනේ වෙනවා. දෙක අඩු කිරීම 4 ලබ් ගණක 1.0 ගණක් කියනවා. ඒතර pH ගේ 12.0 ගණක් වගේ එනවා. ඒක නම් අවුලක් නෑ නේ කරගන්න පුළුවන්. හරි තුන් එක ලියා ගන්න. මේක වගේම තමයි. මෙතෙන්ට නම් හදාගෙන පස්සේ ඕක ගෙදරදී කරන්නේ නැහැ. මේ පොඩි පොඩි දේවල් නේ තියෙන්නේ. pH ගේ හොයලා pH ගේ හොයන්න තියෙන එක ලේසි.
හරි ලියන් ඉවරයි නේද? හරි අපි දැන් අලුත් මාතෘකාවක් දාගමු. 6 වෙනි මාතෘකාව දුබල අම්ල දෙකක මිශ්‍රණයක pH සෙවීම. දුබල අම්ල දෙකක මිශ්‍රණයක pH සෙවීම. මෙතනදී අපිට අතරලා දාන්න බෑ. දැන් මෙතනදී මේ මෙයානේ මූලික උනේ. දැන් දුබල අම්ල දෙකක් නම් මූලික වෙන විශේෂ කෙනෙක් නැහැ. ඒතර දෙන්නම සලකන්න වෙනවමයි අනිවාර්යයෙන්. අර දුබල අම්ල දෙකක මිශ්‍රණයක pH සෙවීම කියන කතාවෙත් බලමු මෙහෙමයි. දැන් මේක ඉස්සරහම සංකේත වලින් ඔප්පු කරලා එමු. පොඩක් මේක ලියන් හිටු. HA සහ HB නම් මේකභාෂ්මික දුබල අම්ල දෙකක HA හා HB නම් ඒකභාෂ්මික දුබල අම්ල දෙකක HA සහ HB නම් ඒකභාෂ්මික දුබල අම්ල දෙකක විඝටන නියත පිළිවෙලින් Ka1 හා Kab වේ. sorry Ka2 Ka2 වේ. Ka1 හා Ka2 වේ. ඒවායේ සාන්ද්‍රණ C1 හා C2 ද වේ. ඒවායේ සාන්ද්‍රණ C1 හා C2 ද වේ. හරි බලමු. HA කියලා අම්ලයක් තියෙනවා. ජලයත් එක්ක මේ ප්‍රතික්‍රියා කරනවා. හදන්නේ මොනවද? HCO+ හදනවා. E- එක්වස් හදනවා. දැන් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය C1 කියලා තියෙනවා. C1 මෙයාගෙන් වැය වෙන ප්‍රමාණය මම හිතනවා x ප්‍රමාණයක් කියලා. ඉතිරි වෙන ප්‍රමාණය C1 රින x ප්‍රමාණයක්. මෙතන x ප්‍රමාණයක් සහ මෙතන x ප්‍රමාණයක් හැදෙනවා. ඊට පස්සේ HB කියන HB නෙමෙයි. ඔව් මේ අම්ලයකුයි භාෂ්මයකුයි නෙමෙයි මෙතන තියෙන්නේ. අම්ල දෙකක්නේ. හරි අම්ල දෙකක්නේ. අම්ල දෙකක් නම් HB අම්ලය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ දෙතියෝ ප්‍රශ්න තමයි. හරි. මෙතන ආරම්භ සාමාන්‍ය C2 කියලා තියෙනවා. මෙයාගේ වැය ප්‍රමාණය මම y කියලා හිතුවොත් එහෙම මෙතන y ප්‍රමාණය හැදෙනවා. නමුත් HCO+ කියන එක්කෙනා දෙන්නටම පොදුයි. ඒ නිසා මෙතනට y ධන x කියලා දාන්න පුළුවන් මෙතනට ධන y. දැන් මම මේක x ධන y කියලාම ලියනවා දෙක මේකයි ධන y. හරිද? හරි. ඊට පස්සේ මම මේ දෙකට Ka ප්‍රකාශන දෙකක් ලියනවා. Ka1 සමානයි H3O+ equals A minus equals බෙදනවා HA equals වලින්. හරිද? මට මේකට ආදේශ කරන්න පුළුවන් Ka1 සමානයි H2+ කියලා කියන්නේ x ධන y වතාවක් A minus කියලා කියන්නේ x
බෙදනවා h සාන්ද්‍රණය c එකරින x කියලා දාන්න පුළුවන්. ඉතින් මට මේකේ x උක්ත කරන්න පුළුවන්. x උක්ත කරන්න පුළුවන්. කොහොමද උක්ත කරන්නේ? x සමානයි මම මේ පැත්තේ x තරේ උක්ත කරන්නේ ka1 වතාවක් c එකරින x මේක මේ පැත්තට ගෙනිච්චා x ධනවයි මේ පැත්තට පල්ලෙහාට ගෙනිච්චා ධනවයි. පළවෙනි සමීකරණය. හරි. ඊට පස්සේ මම මෙතනින් එහාට ටික මෙහෙම කරනවා. ka2 ලියනවා මෙතනින්. ka2 සමානයි h3o plus equals හරි. ka2 සමාන වෙනවා h3o plus සාන්ද්‍රණය මෙතනත් x ධන y මයි b minus සාන්ද්‍රණය y ඒක බෙදෙනවා c2 ඍණ y වලින් c2 ඍණ y වලින් පොඩක් ඉන්න මම මෙතන මේව ලිව්වට ඔයාලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. c එකට සාපේක්ෂව x ඉතා කුඩායිනේ. x ඉතා කුඩායි c එක නිසා c එක ඍණ x ආසන්නව සමානයි කියලා c එක කියලා ගන්න පුළුවන් නේද? පුළුවන්. c එකට වඩා x ඉතා කුඩා නිසා එහෙම තමයි ගන්න පුළුවන්. හරි. එහෙම වුණාම මට x උත්තු කරන්න පුළුවන් x සමානයි k1 නේ ka1 නේ ka1 c1 බෙදනවා x ධන y වලින්. හරි ඔය තමයි පළවෙනි එක. හරි. දැන් මේකත් එහෙම කරන්න පුළුවන්. x ඉතා කුඩායි c2 නිසා c2 ඍණ y ආසන්නව සමානයි c2 කියලා ගන්න පුළුවන්. හරිද? එහෙම ගත්තාම මෙතන c2 කියන අගය තමයි එන්නේ. ඒතර මට y යුක්ත කරාම එන්නේ y සමානයි ka2 c2 බෙදීම x ධන y කියලා. දෙවෙනි සමීකරණය. හරිද? හරි. ඊට පස්සේ HCO plus සාන්ද්‍රණය HCO plus සාන්ද්‍රණය කියලා කියන්නේ x ධන y වලට නේද? x ධන y වලට. x ධන y. ඒතර x ධන y කියලා කියන්නේ මෙහා x මෙහා y නේ. ඉතින් මම මේ දෙක එකතු කරනවා. ka1 c1 බෙදීම x ධන y ධන ka2 c2 බෙදීම x ධන y. මේ දෙන පොදු සාධකයක් නේද? නැත්නම් පොදු හරයක් නේද? පොදු හරයක් නේද මෙයා? පොදු හරයක් x ධන y කියලා කියන පොදු හරය. x ධන y කියලා කියන්නේ HCO plus සාන්ද්‍රණයටම නේද මේ? එතෙන් දාන්නේ. ඒ නිසා මෙතන තියෙන HCO plus සාන්ද්‍රණය කියන්නේ. ඉතින් මම මේ HCO plus සාන්ද්‍රණය මේ පොදු හරය මේ පැත්තට ගෙනියනවා. අතර මොනවද ගන්න පුළුවන්? HCO plus සාන්ද්‍රණයේ වර්ගය කියලා ලියන්න පුළුවන්. x ධන y කියන එක මට නිකන් මෙහෙම ලියන්න පුළුවන් නැතන. ධන y පොදුයිනේ. මෙයා මේ පැත්තට ගෙනියනවා. එයාගේ x ධන y සමාන HCO plus වලට. ඒක x HCO plus වල වර්ගය කියලා ලියන්න පුළුවන්. ka1 c1 ධන ka2 c2 කියලා මට මෙහෙම ලියන්න පුළුවන්. ඒතර මට HCO plus සාන්ද්‍රණය ගන්න පුළුවන් ka1 c1 ධන ka2 c2 වල වර්ගමූලයෙන්. ඔන්න HCO plus සාන්ද්‍රණය හොයාගන්න විදිය. හරිනේ ka1 c1 ධන ka2 c2. හරි. මේක ලියාගන්න.
මෙතනට කල් ලියලා ඊට පස්සේ මේ කෑල්ල ලියලා අර කෑල්ල ඈ. දැන් ඉන්න මේක ට යහම යනවා. හර නේද ලියාගෙන. හරි ඊළඟ මාතෘකාව දාගන්න දුබල භස්ම දෙකක මිශ්‍රණයක pH සෙවීම.
දුබල භස්ම දෙකක මිශ්‍රණයක pH සෙවීම. හරි ඒකත් මේ වගේම තමයි ඉතින් අර තම වගේ හරි ඒකටත් අර ඉස්සලා වගේ ලියාගන්න පොඩ්ඩක් මොකක්ද අඳුරන ගන්න. A හා B නම් ඒක ආම්ලික දුබල භස්ම දෙකක A හා B නම් ඒක ආම්ලික දුබල භස්ම දෙකක විඝටන නියත පිළිවෙලින් KB1 හා KB2 වේ. විඝටන නියත පිළිවෙලින් KB1 හා KB2 වේ. ඒවායේ සාන්ද්‍රණද C1 හා C2 වේ. ඒවායේ සාන්ද්‍රණද C1 සහ C2 වේ. හරි. දැන් තියෙන්නේ අර ඉස්සෙල්ලා වගේම කරන්න. හරි. ප්‍රතික්‍රියා දෙකේ A කියලා ප්‍රශ්නයක් තියනවලු B කියලා ප්‍රශ්නයක් තියනවලු. මෙතන හැදෙන්න ඕනේ මොකද්ද? OH මයිනස් නෙවෙයි. H ප්‍රශ්න නෙවෙයි. මෙතන හැදෙන OH මයිනස් equals හරි OH මයිනස් හැදෙනවා. මෙතන අරයාගේ ලවණය. ඒකට මම A ඩෑෂ් කියලා දානවා යාගේ ලවණයට. මෙයාගේ ලවණයට B ඩෑෂ් කියලා දානවා. දැන් ඉස්සෙල්ලා වගේම කරන්න තියෙන්නේ මේ දෙන්නගේ විඝටනියත ලියන එක. දැන් මෙයාගේ සාන්ද්‍රණ වෙනස් වෙන්නේ නැහැ. C1 x ප්‍රමාණයක් වෙනවා කියලා ගත්තා. මෙතන y ප්‍රමාණයක් වෙනවා කියලා ගත්තා. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරි. KB1 සමාන වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාව OH minus equals A dash equals එක බෙදනවා A equals වලින්. හරි. KB1 සමානයි OH minus සාන්ද්‍රණය x ධන y. මේක තේරෙනවා x ධන y දාන්න හේතුව OH minus දෙකකින්ම ලැබෙන හින්දා මේ දෙකෙන් එකතුව දාන්න වෙනවා. A minus නෙමෙයි A dash A dash වල සාන්ද්‍රණය x. එක බෙදනවා C1 ඍණ x වලින්. දැන් මේක අපිට ලියන්න පුළුවන් x ඉතා කුඩායි C1 නිසා C1 ඍණ x ආසන්නව සමානයි C1 කියලා ලියන්න පුළුවන්. එහෙම ලිව්වහම මට ඒකට x උක්ත කරන්න පුළුවන් x සමානයි KB1 C1 බෙදීම x ධන y කියලා. ඔන්න පළවෙනි සමීකරණය. හරිද? දෙවෙනි සමීකරණය මට ලියන්න පුළුවන් මේව. කොහොමද ලියන්නේ? KB2 සමානයි OH minus සාන්ද්‍රණය B dash සාන්ද්‍රණය ඒක බෙදනවා
B equals සාන්ද්‍රණය. ඒතර KB2 සමාන වෙනවා OH minus වලට එනවා x ධන y. ඊට පස්සේ මෙතන y එනවා. එක බෙදනවා C2 ඍණ y වලින්නේ. C2 ඍණ y වලින්. ඊට පස්සේ මෙතන ලියන්න පුළුවන් y තා කුඩයි y තා කුඩයි C2 නිසා C2 නිසා C2 ඍණ y ආසන්නව සමානයි C2 කියලා ගන්න පුළුවන්. මේක ගත්තාම මට y යුක්ත කරගන්න පුළුවන් KB2 C2 බෙදීම x ධන y කියලා. ඔන්න දෙවෙනි එක. හරිද? දැන් මම මොකද කරන්නේ? ඊළඟ පියවරට යනවා. OH minus සාන්ද්‍රණය හොයනවා. minus සාන්ද්‍රණය සමානයි x ධන y. x කියලා කියන්නේ අරයා y කියලා කියන්නේ මෙයා. ඒ දෙන්න එකතු කරනවා. KB1 C1 බෙදීම x ධන y ධන KB2 C2 බෙදීම x ධන y. මේ x ධන y කියලා කියන්නේ පොදු සාධකයක්. නැත්නම් පොදු හරයක්. මේක මම මේ පැත්තට ගෙනියනවා. මගේ සාන්ද්‍රණය. ගෙනිච්චට පස්සේ OH minus සාන්ද්‍රණයේ වර්ගයක් වෙනවා. ඒක සමාන වෙනවා KB1 C1 ධන KB2 C2 වලට ඒ OH minus සාන්ද්‍රණය මට මෙතනින් හොයන්න පුළුවන්. KB1 C1 ධන KB2 C2 වල වර්ගමූලයෙන් POH වල pH හොයන්න පුළුවන් පස්. හරි. ඒකත් හදාගන්න.
හරි මේකටත් පොඩි ප්‍රශ්නයක් දෙන්න ලියා ගන්න. මේ දෙකටම එක ප්‍රශ්නයක් දෙන්නම් එතකොට ඇතුලේ. හරි ලියන් ඉවරයි ඇති කියලා මම හිතනවා. ප්‍රශ්නේ ලියා ගන්න. CH3COOH හා CH3COOH හා HCOOH වල HCOOH වල Ka පිළිවෙලින් Ka පිළිවෙලින් මේක ලියා 1.8 වැඩි කිරීම 10 5 m සහ 1.78 වැඩි කිරීම 10 4 m වෙයි. හරි. ඊගොල්ලෝ ලියන්නේ එමෙන්ම සාන්ද්‍රණ පිළිවෙලින් එමෙන්ම සාන්ද්‍රණ පිළිවෙලින් දශම 0.2 m සහ 0.3 m වේ එම මිශ්‍රණයේ pH සොයන්න. එම මිශ්‍රණයේ pH සොයන්න. හරි. ඔය ගාන පස්සේ ගෙදරදී කරන්න ඕක. දැන් කරන්න ඕනේ. හරිද ඔන්න pH සොයන සීන් ටික ඇත්තට මෙතන කතා කරලා ඉවර වුණා. ප්‍රබල අම්ල භාෂ්ම වල කතා කරා. ඊට පස්සේ දුබල අම්ල වල දුබල භාෂ්ම වල ඊට පස්සේ දුබල අම්ල දුබල අම්ල ප්‍රබල අම්ල මිශ්‍රණ වල ඊට පස්සේ දුබල භාෂ්ම ප්‍රබල භාෂ්ම මිශ්‍රණ වල ඊට පස්සේ දුබල අම්ල මිශ්‍රණ වල භාෂ්ම මිශ්‍රණ වල ඔය විදියට pH හොයන්න පුළුවන් ආකාර කීපයක්ම දැන් කතා කරලා ඉවරයි. දැන් අලුත් මාතෘකාවක් දාගන්න. මේක pH හොයන සීනයක් නෙවෙයි. අලුත් මාතෘකාවක් දාගන්න. සංයුග්මක දුබල අම්ල හෝ දුබල භාෂ්ම වල සංයුග්මක දුබල අම්ල හෝ දුබල භාෂ්ම වල සංයුග්මක දුබල අම්ල හෝ දුබල භාෂ්ම වල Ka හා Kb අතර සම්බන්ධතාවය
KA සහ KB අතර සම්බන්ධතාවය. KA සහ KB අතර සම්බන්ධතාවය. හරි මේක කරලා අපි ඉන්ටර්වල් එකක් ගමුනේ. හරි. සංයුග්මක අම්ලය සහ භස්මය කියන්නේ මෙන්න මේ වගේ එකක්. උදාහරණයක් හිතන්න මේ CH3COOH තියනවා කියලා. මෙයා තමයි අම්ලය. දුබල අම්ලයක්. හරිද? මේ දුබල අම්ලයේ සංයුග්මක භස්මය තමයි මේ. සංයුග්මක භස්මය. අරයා දුබල අම්ලය යාගේ සංයුග්මක භස්මය මෙයා. ඉතින් මේ අම්ලයට Ka අගයක් තියෙනවා වගේම මෙයාගේ සංයුග්මක භස්මයටත් Kb අගයක් තියෙනවා. ඉතින් මේ දෙන්න අතර දෙන්නම එකම කියන්නේ එකම එක්කෙනාගේ එකක්නේ. මෙයාගේ සංයුග්මක භස්මය තමයි අරයා. ඉතින් මේ දෙන්න අතර තියෙන Ka සහ Kb අතර සම්බන්ධතාවය ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරි. ඉතින් මම මේකට Ka සමීකරණය ලියනවා. Ka සමානයි H2O+ සාන්ද්‍රණය CH3COO- වල සාන්ද්‍රණය බෙදීම CH3COOH aqueous. ඔනවා Ka සමීකරණය මෙතනට ලිව්වා. ඔය වගේම තමයි අර සංයුග්මක භස්මය. මෙයාගේ සංයුග්මක භස්මය මෙයාටත් පුළුවන් ජලයත් එක්ක මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න. හරිද? ජලයත් එක්ක මේ විදිහට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරාම හදන්නේ OH- ඊට අමතරව අපිට ඇසිඩ් එක ආයෙ ලැබෙනවා. අර මේ ප්‍රතික්‍රියාව ඇත්තටම සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාවක්. ඇත්තටම මේකේ ආපසු ප්‍රතික්‍රියාව වගේ සීන් එකක් තමයි මේක. හරිද? දැන් මේ ප්‍රතික්‍රියාව සැලකුවාම මට මේකට ලියන්න පුළුවන් ඉන්නේ Ka අගයක් නෙමෙයි Kb අගයක්. මොකද මෙයා භස්මයක්. අනිත් එක තමයි මම තව දෙයක් කිව්වා. දුබල අම්ල වලින් ලැබෙන සංයුග්මක භස්මය වන නැත්නම් සංයුග්ම භස්මය ප්‍රබලතාවයෙන් සාපේක්ෂව ටිකක් වැඩි. ප්‍රබල අම්ලයේ ලැබෙන එකට වඩා. හරි. ඒ නිසා මෙයාට H2O එක්ක රියැක්ට් කරන්න හැකියාවක් තියෙනවා. Kv සමානයි OH- aqueous CH3COOH aqueous බෙදනවා CH3COO- aqueous වල. ඔන්න Kb ප්‍රකාශනයක් ලිව්වා. මම මොකද කරන්නේ? මෙයා වැඩි කරනවා මෙයාගෙන්. Ka වැඩි කරනවා Kb වලින්. Ka වතාවක් Kb සමාන වෙනවා. එතකොට මම මොකද කරන්නේ? මේක මෙයාගේ වැඩි කරනවා. H3O+ aqueous CH3COO- aqueous CH3COOH
ඒක එයා වැඩි කරනවා මෙයාගේ OH මයිනස් ඒක්වස් ඊට පස්සේ CH3 ඊට අමතරව CH3 CW මයිනස් ඒක්වස් හරි බලන්න මෙතනදී මේ CH3 CW මයිනස්ට මෙයා කැපිලා යනවා මෙයාට මෙයා කැපිලා යනවා ඊට පස්සේ මෙයාට මෙයා කැපිලා යනවා මට ඒ අනුව උත්තරයක් වෙනවා Ka වතාවක් KB සමාන වෙනවා H3O plus equals වල conservation එක වතාවක් OH minus equals වල conservation එක මේ දෙන්නාගේ ගුණිතයෙන් අපි කතා කරා KW කියලා එකක්. ඒ අනුව මට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. Ka වතාවක් KB සමානයි KW කියලා. ඔන්නක වැදගත් සමීකරණයක් ඈ. Ka වතාවක් KB සමානයි KW. ඒ කියන්නේ එකම අම්ලයක සංයුග්මක අම්ල සහ බෂ්ම වල Ka සහ Kb වල ගුණිතය Kw ට සමාන වෙනවා. හරි. ඉතින් ඔහොම ලිව්වහම අපිට මෙන්න මේක මෙහෙම ගන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ උදාහරණයක් විදියට අපිට යම් කිසි අවස්ථාවක මෙයාගේ KB අගය ඕනේ. හැබැයි මෙයාගේ KA අගය තමයි දීලා තියෙන්නේ. ඉතින් මට KB අගය ලබා ගන්න පුළුවන්. KB කොහොමද ගන්නෙ? KW බෙදනවා KA අගය. ඒ වගේම යම් කිසි එක KA අගයක් ඕන නම් එයාගේ සංයුග්මක බෂ්මයේ KB අගයෙන් එක බෙදුවා නම් KW බෙදුවා නම් අපිට ලැබෙනවා. KB සහ KA හොයාගන්න. හරි. ඒක තමයි සම්බන්ධතාවය සිද්ධ වෙන්නේ. හරි. ඉක්මනට මෙහෙම ලියා ගන්න. ඇසිටික් අම්ලයේ සංයුග්මක බෂ්ම ය සහ නැත්නම් සංයුග්මක බෂ්මය සමග ඇසිටික් අම්ලයේ සංයුග්මක බෂ්මය සමග Ka හා Kb සම්බන්ධතාවය Ka හා Kb සම්බන්ධතාවය Ka හා Kb සම්බන්ධතාවය පහත පරිදි ලබා ගත හැකිය. පහත පරිදි ලබා ගත හැකිය. හරි. මෙතෙන්ට නිකන් ලියාගෙන අතන අර ටිකක් ලියාගන්න. මේක කොටු කරගන්න.
තව pH වල පොඩි කොටසක් ඉතුරුලා තියෙන්නේ. ඒක ඉන්ටර්වල් එකෙන් පස්සේ කරලා දාමු. දැන් එහෙනම් ඉන්ටර්වල් එකක් ගන්න. මේක ඉවරයි නම් ඉන්ටර්වල් එකක් ගන්න. දෙකයි 50ට වගේ ඉන්නේ.